समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमुख्यं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता सद्धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अत्तिको महाराज तेन भगवता जानता पश्यता अरहता सम्मा सम्बुद्धेन चत्तारो धम्मुद्देशा येहं ज्ञात्वा च दिस्वा च श्रुत्वा च अगारस्मा अनगार्यं पम्बलितो कतमे चत्तारो उपनीयति लोको अन्दोति अतानो लोको अनविस्सरोति अस्सको लोको सम्बं पाय गमनीयं ऊनो लोको अतित्तो तन्नादासोति श्रद्धावंत सत्पुरुष कारुणिक पितृतुनि तुल्लोकाग्र शांतिदायक सम्मा संबुදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් යුක්තව ලෝක සත්වයාට හිතසුව පිණිස වන වටිනා දේශනාවකුයි අද මේ මාතෘකා ස්ථානයේ තබන්ට යෙදුණේ. සදහැති පින්වතුන්ලා අද මේ නිවසේ මේ විදිහේ වටිනා ධර්මදානමය පින්කමක් සිද්ධ කරන්නේ කුමන අරමුණක් ඇති කරගෙනද කියන එක මේ පැමිණ සිටින සියලුම පින්වතුන්ලා දන්නවා. දින 7කට පෙර මිය පරලොව යන්ත යෙදුණු පින්වත් ස්වාමි පුරුෂයාණන් පියාණන් ඥාතිවරයාණන් සිහිපත් කරලා එතුමාණන්ගේ පරලොව ජීවිතයට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනු කැමැත්තින් සදහැති පින්වත් සියලුම දෙනා වටිනාම උදාරතර පුණ්‍ය කර්මයකුයි මේ මොහොතේ සිද්ධ කරන්ට බලාපොරොත්තු වන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තථාගත බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ පින්වතුනි විවෘත වන්නේද විවරණය වන්නේද ඒකාන්තයෙන් දැවීමක්ම සිද්ධ වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් කාලයක් වැසී පවතිනවද ඒ බුදුදහම කවදාකවත් දැවීමට පත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රී මුක්තයෙන්ම දේශනා කරන තියෙනවා. එහෙමනම් අපි අද සිද්ධ කරන්නේ පින්වතුනි ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය දැබලීමට විවරණය කරනවා. මේක පින්වතුනි බෙදා දක්වමින් හැම දෙනාගේම හිතසුව පිණිස මේ සද්ධර්මයේ ප්‍රචාරණය කරනවා, විකාශනය කරනවා. බලන්න එහෙමනම් ඒ තුලින් කොයි තරම්නම් වටිනා සද්ධර්ම දානයක් අපි සිද්ධ කරනවද කියලා. මේ ලෝකේ අපි ජීවත්ව ඉන්නකොට පින්වතුනි කොයි තරම් අපි ආමිෂ දානමය පින්කම් සිද්ධ කරලා තියෙනවා. ඒ ආමිෂ දානමය පින්කම් අතරට සද්ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගත්තොත් සම්බ දානං ධම්ම දානං ජිනාති කියන බුද්ධ වචනයට අනුව පින්වතුනි සියලු දානයන් අතර උසස්ම දානමය පින්කම අපි සිද්ධ කරගත්තා කියලා සතුටටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඇයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුලැමැදාග යහපත් වූ මේ සුපරිසුද්ධ වූ සද්ධර්ම දානය අපේ ජීවිත තුළිනුත් අපි සිද්ධ කළා කියලා පින්වතුනි නැවත නැවත සිහි කර කර සතුටටපත් වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා සදහෙති පින්වතුන්ලා මේ මොහොතේදී මිය පරලොව ගිය ඥාතිවරයාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්ට పూర్ව සීල සම්පත්තියක පිහිටාගෙන මෛත්‍රී චින්තාවක් හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන දැන් මේ මොහොතේදී පින්වතුන්ලා බලාපොරොත්තු වන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහත් කරුණාවෙන් අපට දේශනා කොට වදාළ මේ වටිනා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරගන්නට දේශනා කරවා ගන්නට. එහෙමනම් පින්වත් සියලු දෙනාම මේ මොහොතේදී තමන්ගේ සිතේ මෙවැනි අදිස්ථානයක් ඇති කරගන්නට ඕනේ. මේ ධර්ම දේශනාව පවත්වන වෙලාවේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන කාලය තුළ මගේ චිත්තසංතානයේ පවතින කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් මගේ සංතානයෙන් දුරු වෙලා මේ සද්ධර්මයේම මගේ හිතේ ධාරණය වේවා. මේ ධර්ම දානමය මහා පුණ්‍ය සම්පත්තියේ බලයෙන් දේශනාව අවසන් වෙනකොටම මට පුරාකෘත පාරමී පුණ්‍ය සම්පත්ති ධර්මයන්ද මුදුන්පත් වී සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍රාමා නිවන් සුව සාක්ෂාත් කරගන්නත් මේ උතුම් පුණ්‍ය ලාභය පිහිට වේවා කියන අදිස්ථානය ඇති කරගන්න ඕනේ. සදහැති පින්වත් සියලු දෙනාම දැන් මේ මොහොතේදී බලාපොරොත්තු වන මේ වටිනා සද්ධර්ම දානමය පින්කම සඳහා අපි මාර්ගිකා ස්ථානයේ තබන්ට යෙදුනේ මේ වටිනා සූත්‍ර දේශනාවේ අන්තර්ගත කාරණාවන් මනමින් ප්‍රධාන කරමින් දේශනා කරන්ට යෙදුණු සූත්‍ර පාඨය. මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ රාජ වර්ගයේ දෙවන සූත්‍රයේ හැටියට සඳහන් කරලා තියෙන රට්ඨපාල කියන සූත්‍ර දේශනාව තමයි අද මේ දේශනාව සඳහා මාතෘකා තබන්න යෙදුනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයේ කුල්ලකොට්ටිත කියන ලියම් ගම්මානයට වැඩම කළා.
මේ ගම්මානයට වැඩම කරනකොට මේ ගමේ හිටියා මේ කුල ප්‍රවේණියෙන් උසස්ම කුල සම්පත්තිය තියෙන මේ රට්ටපාල කුමාරයාගේ මේ කුල පරම්පරාව. මේ සියලු දෙනාටම දැනගන්ට ලැබුණා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයේ මේ තුල්ලකොට්ටිත කියන මෙන්න මේ ගම්මානයට වැඩම කරලා සද්ධර්මයේ දේශනා කරනවා කියලා. ගමේ ඉන්න සියලුම දෙනා අතර මේක ප්‍රචාරණය වුණා. සියලු දෙනාම බොහෝම කැමැත්තෙන් බුදුබණ අහන්ට සවස් කාලේ එකතු වුණා. හැම කෙනෙකුටම මේ වචනය ඇහෙනකොට ඒ සියලු දෙනාම කියනවා අද මේ වටිනා සද්ධර්මයේ දේශනා කරන්නේ තුන් ලෝකයට අග්‍ර වූ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකමිදු කියන මේ ආදී වූ නව ගුණයන්ගෙන් යුක්තයි. ඒ ධර්ම ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය නම් ඒකාන්තයෙන් සුපරිසුද්ධයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ස්වාක්ඛාතයි. මෙලොවදීම සාන්දෘෂ්ටික ඵලයන් අපට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මුලමදාග යහපත්ව මේ ශාසන බ්‍රහ්මචාරී පිළිවෙත මැනවින්ම දේශනා කරනවා. ඒ නිසා අපි සියලුම දෙනා අද මේ ගම්මානයට වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරගන්ට, දැකබලාගන්ට, සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට අපි සියලු දෙනාම යමු කියලා බොහෝ පිරිස් පින්වතුනි ගෙයින්ගෙට සාකච්ඡා වෙමින් සියලු දෙනාම විහාරයට එකතු වුණා. දැන් මේ සියලු දෙනාම සවස් කාලයේ ධර්ම ශ්‍රවණය සඳහා එකතු වෙන වෙලාවේ මේ රට්ටපාල කුමාරයාත් පින්වතුනි සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ගියා. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ දේශනාව හොඳට ශ්‍රවණය කරලා මෙතුමා කල්පනා කළා මේ කියන ධර්මයේ අහන්න නම් මේ කියන ධර්මයේ මනමින් ධාරණය කරගන්නට නම් මේ කියන ධර්මයට අනුව මගේ ජීවිතය සකස් කරගන්නට නම් මේ විදිහට පුළුවන්කමක් නැහැ මේ ගිහි ගෙදරක ජීවත් වෙලා. ඒකාන්තයෙන් අනගාരിക වූ මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි භාවයට පත් වෙන්න. මෙන්න මෙහෙම කල්පනා කරලා මෙතුමා අර සියලුම දෙනා ධර්ම ශ්‍රවණය කරලා නික්ුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දෙසූ ධර්මය නම් ඊටාම මැනවි. මට හොඳට මේ ධර්මයේ තේරුණා. ස්වාමීනි මම මේ ධර්මය අවබෝධ කරන්න නම් මගේ පියාණන් මෑණියන් සමග මේ මහා ධන සම්පත් එක්ක මේ සිටුමාලිගේ ඉඳලා නම් මට කවදාකවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා ස්වාමීනි මට මේ බුදු සසුනේ පැවිදි වෙන්න බැරිද? මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමාරයේ ශාසනයේ පැවිදි වෙන්න පුළුවන් මව්පියන්ගෙන් අවසර අරගෙන එන්න. මව්පියන්ගෙන් අවසර අරගෙන ආවොත් මේ ශාසනයේ පැවිදි භාවයට පත් කරන්න පුළුවන්. හොඳයි ස්වාමීනි මම මගේ අම්මට තාත්තට මතක් කරලා
මව්පියන්ගෙන් අවසර අරගෙන ශාසන පැවිද්ද ලබන්ට එන්න. මෙන්න මේ විදිහට පින්වතුනි අවසර ගන්නට මෙතුමා වේගයෙන් දුවගෙන නිවසට ගියා. ගිහිල්ලා අම්මට තාත්තට කීවා අම්මේ තාත්තේ මට ශාසනයේ පැවිදි වෙන්න ඕනේ. මම ඊයේ ගිහිල්ලා ආපු සද්ධර්මය පුදුම විදිහේ වටිනාකමක් තියෙනවා. ඒ ධර්මයට අනුව මගේ ජීවිතය සකස් කර ගන්නට නම් මේ සිටු මාළිගයේ මේ සම්පත් විඳලා මට පුළුවන් කමක් නැහැ. මම ඒකාන්තයෙන්ම මේ ගිහි ගෙයින් නික්මිලා ශාසන පැවිද්දට මමපත් වෙන්න ඕනේ. ඒ නිසා මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා මෙතුමා ඉල්ලා හිටියා. පළමු වරත් ඉල්ලුවා පළමු වර අවසර දුන්නෙත් නැහැ. දෙවනි වර ඉල්ලුවා දෙවනි වර අවසර දුන්නෙත් නැහැ. තුන්වෙනි වර ඉල්ලුවා තුන්වෙනි වාරයේදී අවසර ලැබුණෙත් නැහැ. දැන් මෙතුමා කීවා මම මරණයටපත් වුණොත් මරණයටපත් වුණාවි. නැතිනම් මට මහානකමට ලබා ගන්න අවසර දුන්නොත් ඒ පැත්තට ගියාවි. හැබැයි මම නැගිටින්නේ නෑ අය පැවිදි වෙන්න අවසර ලැබෙනතුරු. නැත්තම් මා මෙතනම මියා දෙමින් මං ආහාර පාන පවා වර්ජනය කරනවා කියලා ගෙදර ඉදිරිපස දොරටුව ළඟම පින්නතුණි මිදුලේ බිම දිගෑවුණා. දැන් අම්මා තාත්තා ගිහිල්ලා පළමු වර කියනවා පුතේ ඔබ පමණයි අපට ඉන්නේ. ඔබ මේ ශාසනයේ පැවිදි වුණොත් මේ තියෙන ධන සම්පත් කාටද? මේ තරම් අපි මහන්සි වුණේ ඔබ වෙනුවෙන්මයි. ඔබ පුළුවන් තරම් මේ පංච ඉන්ද්‍රියයන් සතුටු කරමින් ජීවත් වෙලා පුළුවන් වෙලාවට පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න. ඔබ පැවිදි වෙන්න නම් ඔබට අවසර දෙන්න බෑ. පළමු වරත් මේ විදිහටම කීවා. දෙවනි වාරයත් මේ විදිහටම කීවා. තුන්වෙනි වාරයත් පින්වතුනි මේ විදිහටම මේ මව්පියන් ප්‍රකාශ කළා. දැන් මේ මව්පියන්ගේ වචනය කිසිම ගණන් ගැනීමක් නැහැ. මේ දරුවා තවමත් අර විදිහටම ඉන්නවා. මව්පියන් කල්පනා කළා මේ අපේ දරුවා බේරගන්න නම් මොහුගේ යාළුවන් ඉන්නවා. යාළුවන්ට මේ කාරණය මතක් කරමු. යාළුවන්ට මතක් කළොත් යාළුවන්ගේ වචනයෙන් මෙතුමා ගොඩගන්න පුළුවන්. යාළුවන්ට මේ කාරණේ කියවහම යාළුවනුත් මේ විදිහටම තුන් වාරයක්ම ප්‍රකාශ කළා. පින්දහම් කරගන්න පුළුවන්. හොඳින් පංච ඉන්ද්‍රයන් පිළවමින් සතුටටපත් වෙන්න පුළුවන්. ධන සම්පත් තියෙනවා. ඒවනම් මේ විදිහට කල්ගත කරන පුළුවන් වෙලාවට පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න. මේ කියූ එක දෙයක්වත් මේ රට්ටපාල කුමාරයා ඇහුවේ නැහැ. මෙතුමා කීවා මට පැවිදි වෙන්න අවසර ලැබුණොත් විතරයි මම නැගිටින්නේ. නැතිනම් මෙතනම මිය දෙමින් මම මේ විදිහටම ඉන්නවා. යාළුවන් ටික ගිහිල්ලා අම්මා තාත්තට කීවා මව්පියවරුනි මෙන්න මේ කුමාරයා අපේ යහළුවා රට්ටපාල පැවිදි වෙන්නමයි උවමනාව කියන්නේ. එහෙමනම් මව්පියවරුනි මෙතුමාට පැවිදි වෙන්න අවසර දෙන්න. පැවිදි වුණොත් මෙතුමා දකින්න පුළුවන්. නැතිනම් මෙහෙම ඉඳලා මිය ගියොත් දකින්නත් නැති වෙනවා. ඒ නිසා දැක බලා ගන්න හරි පැවිදි වුණොත් ඔබලාට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පැවිදි වෙන්න අවසර දෙන්න. අම්මා තාත්තා එක වරයක් ඉල්ලුවා. මොකක්ද? හැබැයි පැවිදි වුණාට පස්සේ අපේ නිවසට එන්න ඕනේ අපිව දැක බලා ගන්නට. අපිව දැක බලන්න නිවසට එනවා නම් පමණක් අපි අවසර දෙන්න.
මේ විදිහට පින්නතුනි අවසර දෙන්නම් කියූ කාරණය අර රට්ටපාල කුමාරයාට දැනුම් දුන්නට පස්සේ එතුමා කොහොමද එක පයින්ම කැමති වුණා. හොඳයි මං මහාන වෙලා මව්පියන් දකින්න දෙන්න. මට අවසර ලබා දෙන්න. එසේනම් මව්පියන් අවසර දෙනවා. එහෙනම් ඔබ පැවිදි වෙන්න. ඒ මොහොතේම නැගිටලා අර නිරාහාරව දින ගණනාවක් ඉඳලා කිසිම පින්නතුනි කායික දුබලකමක් පෙන්වන්නේ නැතිව බොහෝම ශක්ති සම්පන්නව නැගිටලා ඉතා ඉක්මනින්ම ජේතවන කුරුරටට වැඩම කුරුරට මේ තුල්ලකොට්ටිත ගම්මානයේ තියෙන මේ විහාරයට ගමන් කරන්නට යෙදුණා. මෙන්න මෙතුමා මේ විහාරයට ගමන් කරලා මෙතුමා බුදුරජාණන් වහන්සේ හමු වී වන්දනා කරලා කියා හිටියා, ස්වාමීනි මට මව්පියන්ගෙන් අවසර ලැබුණා. මව්පියන්ගෙන් අවසර ලැබුණා ශාසන පැවිද්ද ලැබලා මව්පියන් දකින්න එන්න කියලා. දැන් මෙතුමා ශාසනී පැවිදි කළා. දවස් 15ක්ම මේ තුල්ලකොට්ටිත ගම්මානයේ මේ විහාරයේ තමයි වැඩ සිටියේ. දවස් 15කින් පස්සේ 15ක් වෙනකොට මෙතුමා පැවිද්දත් ලැබුවා, උපසම්පදා භාවයක් ලැබුවා. උපසම්පදා වෙලා දවස් 15ක් මේ විහාරයේ වැඩ ඉඳලා සවැත් නුවර ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ සමග වැඩම කළා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් භාවනා කමඨහන් අරගෙන මෙතුමන් වහන්සේ නවෝ කලකින්ම උතුම් වූ අරිහත්වයට පත් වුණා පින්නතුනි. දැන් රට්ටපාල රහතන් වහන්සේ නමක්. දැන් රට්ටපාල ස්වාමීන් වහන්සේ රහතුන් වහන්සේලා අතර තවත් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණා, රට්ටපාල දැන් එහෙනම් ඔබ මව්පියන් දකින්න යන්න සුදුසුයි. ඔබ දැන් ගෙදර ගියාට මව්පියන් අතරට ගියාට ඔබගේ ජීවිතය ආය වරදයකටපත් වෙන්නේ නැහැ. මව්පියන් බලාගෙන ඉන්නේ ඔබ එනකන් වරදට පමුණුවා ගන්න. හැබැයි ඔබ ඒ කිසිම දෙයකට අසු වෙන්නේ නැහැ. ඔබේ හිත දැන් නිවන තුලයි පවතින්නේ. ඒ නිසා රට්ටපාල ඔබට දැන් යන්න අවසරය තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන දැන් ගමට ගෙදරට ගියා. දැන් මේ නිවසට යන වෙලාවේ පින්නතුනි උදෑසන කාලේ ඊට పూర్ව දවසේ ගියේ මෙතුමාගේ යහළුවෙක් ඉන්නවා කෝරව්‍ය කියලා රජතුමා. මේ රජතුමාගේ මිගාචීර කියලා පින්නතුනි උයනක් තියෙනවා. මේ උයනට ගිහිල්ලා එදවස ගත කරලා පසුවදා උදෑසනම පිණ්ඩපාතයේ වැඩම කළා තමන් වහන්සේගේ ගිහිකල නිවසට. මේ ගිහිකල නිවසට වැඩම කළාට පස්සේ නිවසට එනකොටම මේ පියතුමාණන් දැක්කා මේ හිස මුඩු කරගෙන පාත්‍රයක් ඇතුළේ මේ දෙවුර වසාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නම. මෙතුමාට හිතේ තිබුණ ලොකු කේන්තියක්. මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා තමයි මගේ හිතේ එකම දරුවක් මේ ශාසනය පැවිදි කරගත්තේ. ඒ නිසා මෙතුමා කීවා මේ හිස මුඩු කරගෙන මේ කසාවක් පොරවාගෙන ගෙයින් ගෙඩ පිණිසගා වඩින මේ මුඩු මහණුන් නිසා මගේ මේ ගෙදර හිටියේ එකම පොතක් නැති වුණා. ආයමත් එනවනේ මගේ මේ ගෙදරට කියලා මෙතුමා දොස් කියන්ට ගත්තා. රට්ටපාල ස්වාමීන් වහන්සේ කල්පනා කළා
පියතුමාණන් තාමත් ඉන්නේ මම ගෙදරින් ගියපු එකේ වේදනාවෙන් කමක් නෑ මම දැන් මේ වෙලාවේ නිවස ඉදිරියට නැවත යෑම සුදුසු නැති හින්දා මං නිවස වටේට කුස්සිය පැත්තට පිළිකන්න පැත්තට පින්නතුනි මෙතුමන් වහන්සේ වැඩම කළා. ගෙදර ඉන්න දාසය පසුදා රාත්‍රී ආහාර අරගෙන ඉතුරු වෙච්චි පිට්ටු කියන ආහාරයේ පින්නතුනි පිළුණු වෙලා. මේක දැන් අර විසිකරන්ට යනවා. විසිකරන්ට යන වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ දැක්කා. කීවා නැගණිය ඉවත් කරන්න යන ආහාරයක් නම් මගේ පාත්‍රයට පූජා කරා. මේ වෙලාවේ මෙතුමිය කීවා මේක පිළිබු වෙච්ච ආහාරය. කමක් නෑ මේක ඉවත් කරන්න යන නිසා මගේ පාත්‍රයට පිළිගන්න. ස්වාමීන් වහන්සේ මේ පිළිමු වෙච්ච පිට්ටු ආහාරය පිළිගත්තා. නිවස අයිනේම තියෙන වටපිල කියන කොටසේ වාඩි වෙලා ස්වාමීන් වහන්සේ මේ පිට්ටු ආහාරය වළඳනවා. ගෙදර ඉන්න මේ දාසියට හොඳට මතකයි මේ ස්වාමීන් වහන්සේගේ අත්පාවල සටහන මොහොනේ සටහන. මේ දාසිය හිතුවා මේ ආවේ අපේ මේ නිවසේ හිටිය රට්ටපාල කුමාරයම. සිටුතුමාණන්ට මේ මව්තුමියට ගිහින් කීවා ස්වාමීනි මෙන්න අපේ කුමාරයා පැවිදි වෙලා වැඩම කරලා ඉන්නවා. දැන් ඔබලාට දැක ගන්නට බලා ගන්නට පුළුවන්. මෙහෙම කීවට පස්සේ මේ මව්පියන් කියනවා මේ කාරණේ ඇත්තනම් ඔබ අද මේ දාසි භාවයෙන්ුත් නිදහස් කරනවා. මෙහෙම කියලා පිළිතුරුනි මේ සියලු දෙනාම පැමිණිලා ස්වාමීන් වහන්සේට වන්දනා කරලා ආරාධනා කළා. ඔය පිළිණු ආහාරය විසි කරලා නිවස ඇතුලේ සම්පාදනය කරලා තියෙන මේ දහවල භෝජනය වළඳන්ට එන්න. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා දවසට අවශ්‍ය පමණට පිළිසිඟා කළා. එහෙමනම් මේ ආහාරය පමණයි අද දවසට නියම වන්නේ. දෙවනි දවසකට නම් ආය හෙට දවස පමණයි ඉතිරි වී තිබෙන්නේ. ඒ නිසා මෙන්න මේ ආහාරයමයි මා වළඳන්නේ කියලා ස්වාමීන් වහන්සේ දන් වළඳලා වැඩම කරන්ට යෙදුණා. සිටුතුමා මහමගට ගිහින් ආරාධනා කළා ස්වාමීනි හෙට දවසේ අපේ නිවසේ දානය සඳහා වැඩම කරන්ට. මෙන්න මේ විදිහට කළ ආරාධනය පිළිගත්තා. පසුදා දිනයේ උදෑසනින්ම මේ නිවසට පිළිසිඟා වැඩියා. මව්පියන් බොහෝම ආසන පනවන දාන කටයුතු සම්පාදනය කරන සියල්ල සකස් කරලා තිබුණා. දැන් මව්පියන් කුමක්ද කළේ? දානයට තම වේලාව තියෙන නිසා මේ රට්ටපාල කුමාරයාගේ ගිහි කල මෙතුමා බොහෝම හිතවත්කම් පවත්වන්ට යෙදුණු කුමාරිකාවන් හිටිය 4 දෙනෙක්. මේ 4 දෙනාට බොහෝම ලස්සන ආභරණ වලින් ලස්සනට සැරසිලා මෙතුමාගේ හිත ගන්න පුළුවන් විදිහට සැරසෙන්න කියලා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේට ආසනයක් පනවලා තිබුණා. දෙපැත්තේම පියා සතු ධනයක් මව සතු ධනයක් දෙපැත්තින්ම ගොඩ ගහලා තිබුණා. මෙන්න මේවා මොකද කළේ? මේ මව්පියන් දානයට වේලාව තියෙන නිසා සිහිපත් කළා ස්වාමීනි ඔබට මා සතු පියා සතු ධනෙ මෙතුමල තියෙනවා, මව්තුමිය සතු ධනෙ මෙතුමල තියෙනවා. මේ සියල්ලම අරගෙන මේ ගිහි ගෙදරට වෙලා මේ තියෙන සැප සම්පත් අනුභව කරමින්
හැකි වෙලාවකදී පින්දහම් කරමින් ජීවත් වෙන්න. ඔය ජීවිතයෙන් මිදෙන්න අපි අතරට එන්න මේ ගිහි ජීවිතේ පුළුවන් පින්දහම් කරමින් ශාසන බ්‍රහ්මචර්යාව නැමැති මේ බඹසර ඇසුරෙමින් ජීවත් වෙන්නත් පුළුවන් කියා මේ මව්පියන් මේ ගිහි ජීවිතේ යම්කිසි ගුණයක් හැටියට උදාර තත්වයක් තියෙනවා කියමින් මේ ස්වාමින් වහන්සේට නොයෙක් විදිහේ වර්ණනාවන් සිද්ධ කළා. ස්වාමින් වහන්සේ දන්නවා මේ කුමක්ද කියලා. මේ ආදීනවයන් සියල්ල දන්නවා. තමන් වහන්සේ කවමදාකවත් අය ගිහි ජීවිතයකට වැටෙන්නේ නැහැ. තමන් වහන්සේගේ හිතේ ලෝභය, දෝෂය, මෝහය මේ සියලු ක්ලේශ ධර්මයන් දුරින්ම දුරු කරලා තියෙනවා. ආයේ ක්ලේශයන් උපදින තත්වයේ චිත්ත සංතානයක් මෙතුමන් වහන්සේට නැහැ. දැන් මේ ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේ කියා සිටියා, මෑණියනි, පියාණනි, මේ සියලුම ධනස්කන්ධය සංසාර දුකට හේතුවක්මයි. නැවත නැවත භවයක් ගානේ ඉපදෙමින් ජරා ව්‍යාධි මරණයන්ට පත්වීමට මේ ධන සම්පත් සියල්ල හේතු වෙනවා. ඒ නිසා මගේ වචනයෙන් මා කියනවා මේවා සියල්ල පුළුවන් නම් නැති බැරි අයට බෙදලා දෙන්න. එසේත් බැරි නම් මේ සියල්ල අරගෙන ගිහිල්ලා ගැල්වල පටවාගෙන ගිහින් ගංගානංගකට දාලා පා කරලා යවන්න. ඔබලාට පුදුම විදිහේ හිතට සහනයක්, සතුටක්, සැනසෙල්ලක් ලැබේ. මේ විදිහට පිළිතුරේ වචන ප්‍රකාශ කළාට පස්සේ අර භාර්යාවන් ඇවිදිලා අර හිතවත් වූ කාන්තාවන් ඇවිදින් කියනවා, ස්වාමීනි, අපිතරම් මේ ලස්සන කාන්තාවන් අතහැරලා ඔබ වහන්සේ ඔය සිවුරු පොරවාගෙන කෙස් බාල පාත්‍රයක් ඇතුව ගෙපිලි වලින් පිළිසිඟා වඩමින් මේ විදිහේ ජීවිතයක් ගත කරන්නේ අපටත් වඩා කොයිතරම්නම් ලස්සන දිව්‍යාංගනාවන් ප්‍රාර්ථනා කරමින්ද කියලා. මෙතුමන් වහන්සේ ප්‍රකාශ කළා, මේ අසූචියක් පිරුණු මේ නවදොරක් තියෙන මේ කුණුකයක් ඇතිව මේ ජීවත් වෙන මම තවත් වූ එවැනීම අසුචි මල මුත්‍රයන්ගෙන් පිරුණු මේ ශරීරවලට ආසා කරමින් භවසසර ගමනේ දුක් විඳින මගේ ගමන් කරන්ට නෙවෙයි මගේ මේ ශාසන පැවිද්ද. මගේ මේ ශාසන පැවිද්ද මේ සියලු දුකින් එතර වී ලබන නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසයි. මේ විදිහට කියනකොට අර කාන්තාවන් සිහිසුන් වෙලා එතන මැදගෙන වැටුණා. මේ ධර්මයේ බලය පිළිබඳව. දැන් මව්පියන්ට ආරාධනා කළා, දැන් දන් වේලාව එළඹුණා, දානය පූජා කරන්න. මේ දානය වළඳලා ඉවර වෙලා තමන් වහන්සේ මව්පියන්ට ධර්මයෙන් අනුග්‍රහ කරලා අර කෝරම්‍ය රජතුමාගේ උයනට වැඩම කළා. කෝරම්‍ය රජතුමා මිතුමන් වහන්සේ වැඩම කරලා කියලා දැකලා සතුටටපත් වෙලා ඇවිදින්න විමසනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මට මේ අවස්ථාවේ දැනගන්න දැකගන්න ලැබිච්ච එක ලොකුම භාග්‍යයක්. ස්වාමීනි, ඔබ වහන්සේට මේ තරම් ධන සම්පත්තියක් තිබෙලා, මේ තරම් සිටු මාලිගයක් තිබෙලා, මේ තරම් සැප සම්පත් දාලා ඇයි මේ ශාසනයේ පැවිදි වුණේ මේ තරුණ කාලේ? මේ වෙලාවේ රට්ටපාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, මට යම් කිසි කාරණයක් මම බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගත්තා. ඒ හේතුවෙන් මම මේ ශාසනයේ පැවිද්ද ලැබුවා.
මට පුදුම විදිහේ සතුටක් තියෙන්නේ ස්වාමීන් මහරජතුමනි මේ ශාසන පැවිද්ද තුළ. ස්වාමීනි රට්ටපාලයන් වහන්සේ මම දැකලා තියෙනවා මේ ජීවිතයේ පිරිහීම් හතරක්. ඒ පිරිහීම් හතර නම් මොකක්ද? ජරාවට පත්වීම, ලෙඩ රෝගවලට පත්වීම, ඥාතීන් නැතිවීම, භෝග සම්පත් පිරිහීම. මෙන්න මේවා නිසා යම්කිසි මනුස්සයෙකුට මේ පිරිහීම් හැටියට හතරක් මා විසින් දකිනවා. ස්වාමීනි යම්කිසි කෙනෙක් මේ ලෝකයේ මනුස්සයෝ බොහෝම කාලයක් ගත කරලා වයෝවෘද්ධ භාවයට ජරාවට පත්වන කාලයේ මේ ශාසනී පැවිද්ද ලබනවා. ඒ අයට මේ ශාසනයේ පැවිද්ද ලබලා සිහිය දියුණු කරගන්න, ගුණ පිළිවෙත් පුරන්න, ශාසන පිළිවෙත් ධර්මයන් දියුණු කරගන්න ඒ අයට පුළුවන්කමක් නැහැ. ඒ මොකද ජීවිතයේ බොහෝම දුර්වල වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දකිමින් යම්කිසි කෙනෙක් මේ ශාසනයේ පැවිදි බවට පත් වෙලා ඒ ජීවිතය නිසි වූ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් නැතිව වාසය කරනවා මා දැකලා තියෙනවා. ඒ මොකක්ද? මේ ජරාව නිසා ඒ ජීවිතය මොහොතින් මොහොත පරිහානියට පත් වේගෙන ආවා. හැබැයි ඔබ වහන්සේ මේ කාලයේ වෙනකන් හිටියේ නැහැ. තරුණ කාලයේදීම ඔබ වහන්සේ මේ ශාසනය පැවිදි වුණා. මේ පිළිබඳව මට යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඔබ වහන්සේ ඇයි මේ තරුණ කාලයේ පැවිදි වුණේ කියලා. යම්කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වෙනවා නම් ඒ තැනැත්තා පැවිදි වෙනවා කොහොමද? ලෙඩ රෝග බහුල වෙනවා. ඒවට බෙහෙත් කරගන්න කෙනෙක් නැතුව, ඒවට උදව් උපකාර ලබන්න කෙනෙක් නැතුව, ඒ දේවල් වලට ශක්තියක් ගොඩනගා ගන්නට නැතිව මේ බාහිර වූ සත්වයාගේ උපකාරය ලබාගෙන කැමැත්තෙන් ශාසනය පැවිදි වෙනවා. නමුත් ඔබ වහන්සේට කිසිම ලෙඩක් රෝගයක් නැහැ. බොහෝම හොඳ කාය සම්පත්තියක්, හොඳ මනෝ සම්පත්තියක් තියෙනවා. ඔබ වහන්සේගේ පැහැපත් ඉරියව්වක් තියෙනවා. ඔබ වහන්සේ බොහෝම නිරෝගී. ඇයි මේ තරුණ කාලයේදීම මේ විදිහට මේ ශාසනය පැවිදි? ස්වාමීනි මට තවත් කාරණයක් තියෙනවා. සමහර අයට ඥාති සමූහයා ඉන්නවා බොහෝසේ. සමහර විට ඒ ඥාතීන් මරණයට පත් වෙලා ඥාතීන් ෂය වෙලා නැති වෙලා යනවා. අනේ අපට කවුරුවත් නැහැ කිසිම කෙනෙක් බලන්න මම දැන් ශාසනයේ පැවිදි වෙන්න ඕනේ කියලා ඥාති පරිහානිය නිසා යම් අය මේ ශාසනයේ පැවිදි වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ මේ සසුනේ පැවිදි වුණේ බොහෝ ඥාති පිරිවරක් විතර. ඇයි මේ තරුණ කාලයේ මේ වාගේ අදහසක් ඇති වෙන්නේ? ඊළඟට අහනවා සමහර අය ස්වාමීනි මේ ලෝකයේ Tamanට තියෙන වස්තු දේපල සියල්ල පිරිහුණාට පස්සේ මට දැන් කිසිම දෙයක් නැහැ ජීවත් වෙන්න. ඒ නිසා මම ශාසනයේ පැවිදි වෙනවා කියලා සමහර අය පැවිදි වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේට මේ තරම් ධන සම්පත් තිබිලා, මේ තරම් වස්තු සම්භාර තිබිලා ඇයි මේ තරුණ කාලයේදීම පැවිදි වුණේ? මෙන්න මේ විදිහේ මේ ප්‍රධාන පිරිහීම් හතරක් ඇටියට දකිමින් මේ මහරජතුමා ප්‍රශ්නයක් උච්චාරන්ට යෙදුණා. ඒ වෙලාවේදී රට්ටපාල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා
අත්තිකෝ මහරජ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චත්තාරෝ ධම්මොද්දේශා යම්හං ඤත්වාච සුත්වාච අගාරස්මා අනගාරියං පබ්බජිතෝ. මහරජතුමනි, යම් කිසි කාරණයක් තියෙනවා, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාරණා 4ක් මට තුල්ල කොට්ටිත අපේ නියංගම්මානයට වැඩම කළාට පස්සේ දේශනා කළා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා, සියල්ල දක්නවා, අවබෝධයෙන්මයි මේ කාරණාව මට දේශනා කළේ. මොනවද? උපනීයති ලෝකෝ අද්දෝති අතානෝ ලෝකෝ අනබිස්සරෝ අස්සකෝ ලෝකෝ සම්බං පහාය ගමනීයං ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. මෙන්න මේ කාරණා 4 බුදුරජාණන් වහන්සේ මට දේශනා කළා. මහරජතුමනි, මේ ලෝකයේ උපන් අපි ඒකාන්තයෙන් ජරා මරණයන්ට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මට දේශනා කළා. මහරජතුමනි, මේ ජරා මරණයන්ට පත් වෙනවා, මේ උපන්නා වූ ජීවිතය අස්තිර භාවයකට පත් වෙලා පවතී. මරණය, ඒ වගේම ව්‍යාධිය, ඒ වගේම ජරාවට පත්වීම ස්ථීර වශයෙන් වෙනවා කියන එක මගේ බුදුරජාණන් වහන්සේ මට පහදලා දුන්නා. මම ඒ නිසා මහරජතුමනි කල්පනා කළා, මේ තරුණ කාලයේදීම මහාන ජීවිතයට, පැවිදි ජීවිතයට පත් වෙන්න ඕනේ. ඒ මොකද මහලු වුණොත්, ජරාවට පත් වුණොත්, ලෙඩ රෝගයන්ට පත් වී වාසය කරන්නට වුණාම මට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න, සිහිය නුවණ දියුණු කරගන්න මට බොහොම අමාරුයි. මට සතර සතිපට්ඨාන ආදී පිළිවෙත් පුරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මහරජතුමනි, මට මේ කාරණේ වැටහුණාට පස්සේ මම මේ තරුණ කාලයේදීම පැවිදි භාවයට පත් වුණා. මහරජතුමනි, මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. මහරජතුමනි, ඔබට දැන් වයස කීයද? ස්වාමීනි, මට දැන් වයස අවුරුදු 80යි. මහරජතුමනි, දැන් ඔබට පුළුවන්ද අර ඉස්සර තරුණ කාලේ, අර හිටිය සත්‍ය සම්පන්න කාලේ ඔබ අශ්වයා පිටේ නැගලා සියලු සේනාව අරගෙන ගිහිල්ලා පරසතුරන් ආක්‍රමණය කරමින් විශාල යුද ජයග්‍රහණයක් සිද්ධ කළා. ඒ වගේමයි ඔබට දුවන්න, පනින්න, නටන්න මේ හැම දෙයකදීම පුළුවන්කම තිබුණා. නමුත් මහරජතුමනි, දැන් ඔබට පුළුවන් ද එසේ සිද්ධ කරන්න? අනේ ස්වාමීනි, මගේ වයස අවුරුදු 80ක් වෙලා දැන්. මට දැන් පා දෙක තියෙන තැන නෙවෙයි මේ පා තැබෙන්නේ. මගේ දැන් කන් ඇසීම බොහෝම දුර්වල වෙනවා. පෙනීම බොහොම දුර්වල වෙනවා. දැන් මට යම් කිසි දෙයක් කියවනම් ඒ දේ මතක තියාගන්න පවා බොහෝම අපහසුයි. ස්වාමීනි, දැන් මම බොහෝම මහලු බවට පත් වෙච්ච කෙනෙක්. එහෙමනම් ඔබ දැන් හිතන්ද, ඔබට දැන් අර තරුණ කාලයේ තිබිච්ච ශක්තිය බලය කො? ඒක නෑ ස්වාමීනි. දැන් මම දිරාගෙන ගිය කරත්තයක් වගේ බොහෝම අපහසුතාවයෙන් තමයි ස්වාමීනි මං කල්ගත කරා. එහෙනම් මහරජතුමනි, ඔන්න ඔය ස්වභාවය මට උදාපත් වෙනවා කියන එක මම තරුණ කාලයේදීම අවබෝධ කරගත්තා. ඒ නිසා මම බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ
මේ උත්තරීතර ශාසන පැවිද්දට එකතු වුණා කියලා මෙතුමා ප්‍රකාශ කළා. ඊළඟ කාරණය පැහැදිලි කරනවා පින්වතුනි, අතානෝ ලෝකෝ අනබිස්සරෝ, තමාට තමා පමණයි. පින්වතුනි, අන් සරලක් පිහිටක් නැහැ. මොකක්ද තමාට තියෙන පිහිට? පින්වතුනි, තමා හැසිරුණු ධර්මයක් වෙනවා නම් ඒ ධර්ම සම්පත්තිය තමාට පිහිටක් තියෙනවා. වෙන ලෝකේ බාහිර අයගේ පිහිට ප්‍රාර්ථනා කර කර ජීවත් වුණාට කවමදාකවත් තමන්ට බාහිර කිසිම කෙනෙකුගේ සරණ පිහිටක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ කාරණේ ස්වාමීන් මහරජතුමනි මම හොඳින්ම තේරුම් ගත් අවබෝධ කරගත්තා. මහරජතුමනි, ඔබට දැන් වසර 80යි කීව නේද? දැන් ඔබට අසනීපකම් දුක් වේදනාවට තියෙනවද? ස්වාමීනි, මට විශාල වාත වේදනාවක් තියෙනවා, වාතාබාධයක් තියෙනවා. මේ වාතාබාධය වැඩි වුණාට පස්සේ පුදුම විදිහේ වේදනාවක් මට තියෙනවා. මං මේ වේදනාවෙන් විශාල හඬින් මම කෑ ගහනවා. කෑ ගහනකොට මම ඇඳට වෙලා මේ කෑ ගහනකොට මගේ භාර්යාවන්, මගේ දෙසිදස් කම්කරුවන්, මේ කරුවන් මේ සියලු දෙනාම දුවගෙන එනවා, ඇඳ වටේට ඉන්නවා. ඉඳලා ඒ සියලු දෙනාත් කලබලයටපත් වෙනවා. ඇයි මේ? අනේ මහරජතුමා දැන් මරණයටපත් වෙයි, දැන් මරණයටපත් වෙයි කිය කියා අඬමින් කඳුළු සලමින් වටේට ඉඳගෙන මේ සියලු දෙනා පුදුම විදිහේ බියටපත් වෙලා ඉන්නවා. ස්වාමීනි, මෙන්න මේ විදිහට මට මේ වාතාබාධයේ හැදුණු වෙලාවට පුදුම වේදනාවකින් මං කල්ගත කරා. මහරජතුමනි, ඔබගේ ඉතින් ඔය ඉන්න භාර්යාවන්, ඔය දෙසිදස් කම්කරුවන්, බිහිකරුවන් ඔච්චර විශාල ප්‍රමාණයක් ඉන්නේ එකේ ඔබතුමාට ඔය වැළඳී තිබෙන වාතාබාධය ඒ අන් අයටත් බෙදලා දෙන්න බැරිද? ස්වාමීනි, මගේ මේ ශරීරයේ ඇතිවෙන වේදනාව මා විසින්ම දරාගත යුතු වෙනවා. මේ වේදනාව මගේ මේ දාසයන්ට, කම්කරුවන්ට බෙදලා දෙන්න එහෙම පුළුවන් කමක් නෑ. මේ මගේ ශරීරයේ ඇතිවෙන වේදනාව මා විසින්ම දැරිය යුතු වෙනවා ස්වාමීනි. මට ඒ වෙලාවට වැටහෙනවා මේ වේදනාව මා විසින්ම විඳිය යුතු දෙයක්මයි කියලා. එහෙනම් මහරජතුමනි, ඔබට වැටහෙනවා නේද? ඔබට වෙන කිසිම කෙනෙකුගේ සරණක් පිහිටක් නැහැ. ඔබගේ මනසට දැනෙන වේදනාවක් ඔබ විසින්ම දරාගත යුතු වෙනවා. ඔබගේ කයට දැනෙන වේදනාවක් ඔබ විසින්ම දරාගත යුතු වෙනවා. ඒවා බාර කරන්න, ඒවා යම් කිසි කෙනෙකුට දෙන්න කිසිම විටක පුළුවන්කමක් නැහැ. එහෙනම් මහරජතුමනි, මෙන්න මේ කාරණය ඔබ හොඳට තේරුම් ගන්නට. මමත් මගේ තරුණ කාලේදී ඔය පිළිබඳව මට තේරුණා. මට මා පමණයි, වෙන කිසිම කෙනෙකුගේ සරණක් පිහිටක් නැහැ. මා අවබෝධ කරගත්ත ධර්මයක් වෙනවා නම් ඒ ධර්ම සම්පත්තිය පමණයි මට සරණ පිහිට වෙන්නේ. ඒ නිසා මම මගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදවාගෙන මේ ශාසනයට එකතු වුණා. මම අද මහත් වූ සම්පත්තියක් ලැබමින් ජීවත් වෙනවා කියලා මෙතුමා ප්‍රකාශ කළා. ඊළඟ කාරණය පිළිතුරු පැහැදිලි කරනවා මොකක්ද? අස්සකෝ ලෝකෝ සම්බං පහාය ගමනීය. මේ ලෝකයෙන් අපි තුරන් වෙලා, අපි මේන් ඉවත් වෙලා යනකොට අපි හොයාගත්ත, හරිහම්බ කරගත්ත, රැස්පත් කරගත්ත සියල්ලම මේ ලෝකේ අතහැර දාලා අපට යන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහරජතුමනි,
ඔබට දැන් අවුරුදු 80ක් වයසයි කියලා. ඔබට කොයි තරම්නම් දෙසිදස් කම්කරුවන් ඉන්නවද? ඔබට කොයි තරම්නම් වස්තු දීපනක් තියෙනවද? ඔබට කොයි තරම්නම් පරිවාර පේස් ඉන්නවද? ඔබට කොයි තරම්නම් වටිනා රාජ්‍යයක් තියෙනවද? ඔබට ඒ තරම් රාජ්‍ය සම්පත් තිබෙන මේ සියලුම දේවල් ඔබ හිතනවාද මරණින් මත්තේ අරගෙන යන්න පුළුවන් කියලා? ස්වාමීනි, මේ කිසිම දෙයක් මට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. මේ සියල්ල මට මේ ලෝකයෙන් යනකොට අතහැර දාලා යන්න වෙනවා. එහෙනම් මහරජතුමනි, ඔන්න ඔය කාරණය මම මගේ ජීවිතයේ තරුණ කාලයේදී මම අවබෝධ කරගත්තා. ඒ නිසා මම තේරුම් ගත්ත නිසා මේ ශාසනයේ පැවිද්දට පත් වුණා කියලා මෙතුමා ප්‍රකාශ කරනවා මේ ස්වාමීන් වහන්සේ. ඊළඟ කාරණයේ පින්වතුනි, ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. මේ ලෝකේ ජීවත්ව ඉන්න මිනිසයන්ට කවමදාකවත් ඇතිවීමක් සෑහීමකට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තණ්හාවට දාසයෙක් වෙලා මේ ලෝකේ මිනිස්සු වාසය කරනවා. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මට කියලා දුන්නා. මම ඒ නිසා මහරජතුමනි තරුණ කාලයේදීම මේ ශාසනයට එකතු වුණා. මහරජතුමනි, ඔබට දැන් විශාල වටිනා ජනපදයක් තියෙනවා, විශාල ප්‍රාන්තයක් තියෙනවා. ඔබට ඒ ප්‍රාන්තයේ අධිපති හැටියට ඔබ මේ කටයුතු කරන. මහරජතුමනි, මේ මහා සාගරයෙන් එහා යම්කිසි ජනපද කොට්ටාස 5ක් තියෙනවා කියලා හිතන්න. මේ පහම ඔබතුමාට යම් විටක අයිතිපත් කරගන්න කියලා කිව්වොත් ඔබතුමා කුමක්ද කරන්නේ? ස්වාමීනි, මට අවුරුදු 80ක් වුණත් එහෙම ජනපද 5ක් තව මේ මහා සාගරයෙන් එපිට තියෙනවා නම් මම ඒ ගිහිල්ලා ඒ ජනපද 5ක් මගේ රාජ්‍යයට එකතු කරගන්න තියෙනවා නම් මම කැමතියි ස්වාමීනි කියලා මේ මහරජතුමා ප්‍රකාශ කරනවා. මහරජතුමනි, ඔන්න ඕකයි මේ දේශනා කළේ. මහරජතුමනි, ඔබට මේ අවුරුදු 80ක් ගිහිල්ලා මේ එක රාජ්‍යයක් ඔබට හරියට පාලනය කරගන්න දැන් බැහැ. නමුත් ඔබගේ හිතට සෑහීමක් නැහැ. ඔබ හිතනවා මේ සාගරයෙන් මෙහා තියෙන මේ ජනපද රාජ්‍යයන් 5ක් ඔබට ඒකක් යුද්ධ කරලා අල්ලගන්න පුළුවන් නම් ඒකට ඔබතුමාගේ කැමැත්ත තියෙනවා. මහරජතුමනි, අපි තණ්හාවට දාසයන් වෙලා තමයි අනන්ත සසරේ අපි කටයුතු කළේ. මේකේ මහරජතුමනි කවමදාකවත් ඇතිවීමක් වෙන්නේ නැහැ. කොයිතරම් ලැබුණත් සෑහීමකටපත් වෙන්න හිතක් පහළ වෙන්නේ නැහැ. මහරජතුමනි, මගේ බුදුරජාණන් වහන්සේ මට මේ කාරණය ප්‍රකාශ කළා. මම ඒ අවබෝධ කරගත්තා. ඒ නිසා මේ බුදුසසුනේ පැවිදි භාවයට පත් වුණා කියලා මෙතුමන් වහන්සේ මේ කාරණා 4 මහරජතුමාණන්ට පැහැදිලි කරගන්නවා. දැන් පින්වතුනි, අපට මේ සූත්‍ර දේශනාව බොහෝම දීර්ඝ සූත්‍රයක්. අපි මේ පුළුවන් තරම් මේ සංක්ෂිප්ත කරමින් මේ දේශනා කළේ. දැන් අපිට මේ කාරණා 4ක් තියෙනවා. මොනවද? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ අපේ උපන්නා වූ ජීවිතය ඒකාන්තයෙන් ජරා මරණයන්ටපත් වෙනවා. ඒ වගේම අපට බාහිර කිසිම කෙනෙකුගේ සරණක් පිහිටක් උපකාරයක් නැහැ. තමාට තමා පමණයි කියලා අවබෝධ කරගත යුතු වෙනවා. ඒ වගේමයි මේ ලෝකයෙන් අපි මරණයට පත් වෙලා යනකොට මේ සියලු සැප සම්පත් වස්තු දීපල
අපේ තියෙන උපභෝග පරිභෝග සියලු සම්පත් සියල්ලම අතහැර දාලා මේ ලෝකයෙන් යන්න වෙනවා. ඒ වගේමයි මේ ලෝකේ අපි ජීවත්ව ඉන්න තාක්කල් මේ තණ්හාවට දාසයෙක් වෙනවා මිසක් මේන් සෑහීමකට පත් වෙන්න කවමදාකවත් අපට සිතක් පහළ වෙන්නේ නැහැ කියන එක මෙන්න මේ කාරණා හතර බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නට යෙදුණා. දැන් අපට මේ කාරණා හතරෙන් පින්වතුනි පැහැදිලි කරගත යුතු එකම දේ තමයි අපි මෙලොව ජීවත්ව ඉන්න හැම කෙනෙක්ම සිහිපත් කරගන්න ඕනේ. අපි හැම කෙනෙක්ම ජරා ව්‍යාධි මරණයන්ටපත් වෙනවා කියලා. මෙලොව ජීවිතේ අපි හිතනවා නම් පින්වතුනි ජරා ව්‍යාධි මරණයන්ටපත් වෙන්නේ නැහැ කියලා ඒක අපට සංසාරයේ බොහෝ දුක් පිණිස පවතිනවා පින්වතුනි. ඇයි? අපි ඒක සම්මාදිට්ඨියක් නෙවෙයි අපේ පවතින. අපේ පවතින එක මිත්‍යා දෘෂ්ටියක්. අපි හිතන්නේ ඇයි මොකක්ද? ජරා මරණයන්ටපත් වෙන්නේ නැහැ කියන අදහස තියෙන්නේ. එහෙම අදහස ඇති කරගෙන අපි ජීවිත මදින්මත් වෙනවා. ඒ වගේම නිරෝගීකම තියනවා කියලා ඒ පැත්තෙන් ආරෝග්‍ය මදින්මත් වෙනවා. ඒ වගේම ජරාවටපත් වෙන්නේ නැහැ කියලා යෞවන මදින්මත් වෙනවා. මෙන්න මේ මදයන්ගෙන් මත් වෙලා පින්වතුනි කයින් දුසිරිත කරනවා, වචනයෙන් දුසිරිත කරනවා, මනසින් දුසිරිත කරනවා. සිතින් කයින් වචනයෙන් අකුසල් කර ජීවත් වෙලා කුමක්ද සිද්ධ වෙන්නේ? මරණින් මත්තේ සෝකායස්ස වේදා පරම්මරණා දුක්ඛතින් විනිපාතං නිරයං උපජ්ජති. ඒතනත්තා මරණින් මත්තේ මේ දුක් ඇති නිරයේ උත්පත්තිය ලබන. බලන්න අර ජරාවට ව්‍යාධියට මරණයටපත් වෙනවා කියලා උදේ හවස මෙනෙහි කරන ජීවිතය අප්‍රමාණිව කුසල් කරන්න පින්වතුනි මහන්සි ගන්න. ඇයි? අපි ජරාවටපත් වෙනවා, අපි ව්‍යාධියටපත් වෙනවා, අපි මරණයටපත් වෙනවා. එහෙමනම් අපි අප්‍රමාදීව මේ බුදු සසුනේ කුසල ධර්මයන් සිද්ධ කරන්න ඕනේ මොනවටද? අපි මරණයටපත් වෙලා අපි ඊළඟ ආයත භවය අපේ කුමක්ද සිද්ධ විය යුතුයි? අපි පින්වතුනි පෙර ජීවිතවල හොඳට අපි කුසල් කරලා තියෙනවා. මොනවටද? මනුස්සාත්ම භාවයක් ලබන්න පෙර ජීවිත අපි හොඳට පින් කරලා තියෙනවා. පෙර හොඳට අපි පින්වතුනි පංචශීලාදී හොඳට සීල ප්‍රතිපදාවන් ආරක්ෂා කරලා තියෙනවා. ඒ සීල ප්‍රතිපදාවන් රැකපු නිසා පින්වතුනි කුමක්ද වුනේ? මේ පරිපූර්ණ කාය සම්පත්තියක් ඇති මිනිසක් බවක් අපි ලැබුවා. අද අපි උත්පත්තියෙන්ම ඇස් දෙක හොඳට පේන, කන් දෙක හොඳට ඇහෙන, කතා කරන්න පුළුවන්, හොඳ ප්‍රඥාවක් තියෙන, හොඳ ඥාන සම්පත්තියක් තියෙන, යන්න එන්න පුළුවන්, මේ සියලු දෙයින් පරිපූර්ණ කාය සම්පත්තියක් අපි ලබලා තියෙනවා. මේ සම්පත්තිය ලැබුවේ නිකන් නෙවෙයි පින්වතුනි. පෙර ජීවිතවල අපි කළ හොඳ වටිනා කුසල ධර්මයන්ගේ විපාක. එහෙමනම් පෙර ජීවිත හොඳට කුසල් කරලා මේ තරම් වටිනා මිනිසක් බවක් ලබලා අපි මේ ජීවිතයේ ආයමත් දුක් ඇති අපායට යන්න කයින් වචනයෙන් දුසිරිත පුරා වාසය කරනවා නම් ආය අපට පිළිතුනේ මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය ලැබෙයිද? ආය ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්තේ මෙලොව ජීවිතයේ කළ කුසල හේතුවෙන් මරණාසන්න මොහොතේ පිළිතුනේ අපේ චුති චිත්තයට අරමුණු වෙන්නේ මොනවද? අපි කළ අකුසලයන්මයි අරමුණු වෙන්නේ. අපට කොයිතරම් බාහිර සැප සම්පත් මොන දේ තිබුණත්
ඒ කිසිම දෙයකින් මේ හිත වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ පිළිතුරු. ඒ හිතත් එක්ක අපි හැම කෙනෙක්ම තනි වෙනවා. බාහිර අය කොයිතරම් හිටියත්, කොයිතරම් සම්පත් ලබා දුන්නත්, කොයිතරම් වෛද්‍යවරුන්ගේ වෛද්‍ය පහසුකම් සැලසුණත් මේ මනසත් එක්ක අපි තනි වෙනවාමයි පිළිතුරු. ඒ හිතේ වැඩලා තියෙන්නේ කුසල ධර්මයන් නම් ඒ කුසල ධර්මයන්ගේ බලයට අනුව ඊළඟ උත්පාදයේ පිළිතුරුනි ඒකාන්තයෙන් සුගතියක් කරා පැමිණෙනවා. අපි පින්නතුනි මරණාසන්න මොහොතේදී ඒ චුති චිත්තය අකුසලයන්ගෙන් පිරිනනම් මරණින් මතු දුගතියක උපදිනවාමයි. මෙන්න මේ කර්මඵල විපාක විභංගය පින්වතුනි හොඳට අපි සදැහැති සත්පුරුෂ බෞද්ධයන් හැටියට මනාව සිත් තුළ දරා ගන්නට ඕන කාරණය. එහෙමනම් ජරා ව්‍යාධි මරණයන්ට අපේ ජීවිතපත් වෙනවා. මේ පිළිබඳව හොඳින් අවබෝධයෙන් මේ මනුස්ස ලෝකයේ හොඳට කුසල ධර්මයන් කර තමන්ගේ චිත්ත සංඛානය නැවත නැවත කුසල අනුස්සති වඩමින් පුණ්‍ය ධර්මයන් නැවත නැවත මනසිකාර කරමින් තමන්ගේ හිත කුසලයෙන් පුරවාගෙන ජීවත් වෙන්න අපි අදිස්ථාන කරගන්න ඕන පිළිතුරු. ඒ මොකද අපේ ජීවිත කොයි වෙලාවේ කොයි මොහොතේ කොතනක කොයි විදිහට අපේ ජීවිත මරණයට පත් වේද කියන්න බෑ. අපි කාටවත් ඊළඟ පැය අපි ජීවත් වෙනවා කියලා අපි කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නෑ. මහරහතුන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, ලෞතර බුදුරජාණන් වහන්සේලාට, අනාගතයේ දකින උතුමන් වහන්සේලාට පමණයි අද දවසේ මම ජීවත් වෙනවා, තව මම මෙච්චර කාලයක් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් පුතඥ අපට පින්වතුනි ඉදිරියක් ගැන අපට කියන්න පුළුවන් ඥාන සම්පත්තියක් නැත්නම් අපි ජීවිතයේ අස්තිරයි මරණය ස්ථිරයි කියන අවබෝධයෙන් අපි ජීවත් වී තුල වෙනවා පින්වතුනි. එහෙමනම් අපට මේ ලෝකයේ කවුරුත් සරණක් පිහිටක් නැහැ. තමාට තමා පමණයි. ඒ ස්වභාවය පිළිතුරුනි අර වගේ තනි වුණු වෙලාවට හොඳට මෙනෙහි කරගන්න පුළුවන්. කොයි තරම් අපට වේදනාවක් ඇති වෙනවද? අපි මේ ජීවිතේ මෙතෙක් කල් ගත කර එනකොට අපට ලෙඩ රෝග හැදෙන කොයි තරම්නම් අත්පාවල වේදනාවක් ඇති වෙලා ඇද්ද? හිසේ වේදනාවක් ඇති වෙලා ඇද්ද? උදරයේ වේදනාවක් ඇති වෙලා ඇද්ද? මේ වේදනාවන් අපි තනිව කොයි තරම්නම් විඳගෙන තියෙනවද? මේ වේදනාවන් පින්වතුනි බාහිර අයට, ඥාතීන්ට, දුවා දරුවන්ට, සහෝදරයන්ට, කල්යාණ මිත්‍රයන්ට අපි කොයි තරම් කතා කරලා කීවත් අනේ මගේ මේ වේදනාව බෙදා ගන්නට ඉන්න, මගේ මේ වේදනාවේ කොටස් කරුව වෙන්න ඒ කාටවත් පින්වතුනි පුළුවන්කමක් නැහැ. එහෙමනම් අපිට අපි පමණයි, තමාට තමා පමණයි, තමා එහෙමනම් ඒ වේදනාවත් එක්ක තනි වෙනවා පින්වතුනි. එහෙමනම් ඒ වෙලාවට ධර්මයේ මෙනෙහි කිරීම මිසක් වෙන දෙයක් නෑ පින්වතුනි අපට සැනසෙන්න. එහෙමනම් මේ කයේ ඇතිවන වේදනාව මනසින් පින්වතුනි උපාදාන කර හිතින් මේ අල්ලන හැටි අපට ඒ වෙලාවට මෙනෙහි කරගන්න පුළුවන් නම් මේ රූපකය කියන්නේ මොකක්ද, මේ නාම ධර්මයන් කියන්නේ මොකක්ද කියන එක මනාව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් හිතට කවදාකවත් පින්වතුනි වේදනාවක් ඇති වෙලා නැහැ. හිතට වේදනාවක් ඇති වුණා නම් ඇති වුණේ මොකක්ද? ලෝභය වැඩි වුණාම, රාගය වැඩි වුණාම, දෝෂය වැඩි වුණාම, මෝහයෙන් අරමුණේ මුලා වුණාම,
ඒ තුලින් පින්නතුනි අපි වේදනාවන් විඳා. හැබැයි කයේ ඇති වෙච්ච වේදනාවන් තුළ හිතේ වේදනාවක් ඇති වුණේ නෑ. මොකක්ද? කයේ ඇති වුණු වේදනාව අපි හිතින් අල්ලගත්ත නිසාමයි හිතට මහත් බරක් වෙච්ච වේදනාවක් බවට පත් වුණේ පින්නතුනි. පොදේ කයේ ඇති වෙච්ච වේදනාවක්ම පමණයි පින්නතුනි. අපි ඇගේ මේ ශරීරයේ ඇති වෙච්ච වේදනාව විඳින්නේ කවුද? මම විඳිනවා මගේ වේදනාව කියලා අපි මේ වේදනාව පින්නතුනි උපාදාන කර හිතින් අල්ලාන්න පුදුම විදිහට මේ කයි වේදනාවත් එක්ක එකතු වෙලා මනස පරිහානියට අපි පත් කර ගන්නවා. ඇයි මේ වේදනාවේ අනිත්‍ය ස්වභාවය දකින්න තරම් අපේ හිතේ සමතයක් නැහැ, සමාධියක් නැහැ, එකඟතාවයක් නැහැ පිළිතුරු. ඒ නිසා වික්ෂිප්ත වූ මනසට මේ රූපකය ඇතිවන වේදනාව පුදුම විදිහේ බලවත්සේ උපාදාන කර නැවත අල්ල පිළිතුරුනි අපේ මනස දුකට, වේදනාවට, පීඩාවට පත් කරනවා. අපි යම් කිසි විදිහකට මේ ධර්මය අවබෝධ කරගෙන තිබුණා නම් අපට වැටහීවි කුමක්ද? මේ ශරීරයේ ඇතිවන වේදනාවක් පමණයි. ඒ වේදනාවත් උත්පාද වෙනවා, නිරෝධයටපත් වෙනවා, ආය උපදිනවා, නිරෝධයටපත් වෙනවා. අර පහන් දැල් වෙනවා, තෙල් ටික පින්නතුනි දැන්වීමට උපකාර වෙනවා. අපට හිතෙනවා මේක එක දිගට දැන්වෙන දැල්ලක් කියලා. බලනකොට මේ පහන් දැල්ව පින්නතුනි තෙල් ටික අවසන් වෙනකොට පිච්චිලා අණු ගොඩක් වෙලා තියෙනවා. හැබැයි මේ විදිහේ මේ අනිත්‍ය ස්වභාවයන් අපට උත්පාද නිරෝධයක් වෙන්නේ කියන එක වටහා ගන්නවා නම් තමා පිහිටක් කරගෙන ජීවත් වෙනවා පිළිතුරු. පුදුම විදිහේ මානසික සතුටක් ඒ මොහොතේ තමන්ට ලබන්න පුළුවන්. ඇයි මා තුළ ධර්මයක් මා වඩමින් ජීවත් වෙනවා. මේ වේදනාවන්, දුක්ඛ පීඩාවන් අනේ තිබුණාවේ එච්චරයි පිළිතුරුනි අපි දකින්නේ. ඒ වේදනාවන්ට ප්‍රතිවිරුද්ධ දේවල් කරන්න යන්නේ නැහැ. වේදනාව වශයෙන්ම දකිනවා. පින්නතුල් අහලා ඇති මීතරිගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩ වාසය කළ අතිගරු පූජනීය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ මහා පින්වත උතුමන් වහන්සේ අවසාන අවස්ථාව වෙන විට බොහොම වේදනාවෙන් ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ උපස්ථාන කරන්ට හිටියේ අපේ ගුරු දේවෝත්තම නාවේදී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ මේ කයේ ඇති වුණු වේදනාවට ස්වාමීන් වහන්සේට යම්කිසි කෙදරීමක් මේ වේදනාවත් එක්ක ඇති වෙලා තියෙනවා. ඉතින් අපේ නාවේදී ලොකු ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා, ස්වාමීනි වේදනයි නේද? මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ එකහඬින්ම ප්‍රකාශ කරලා තියෙනවා, නම වේදනාව අවබෝධ කටයුතු ධර්මයක්මයි. එච්චරයි උන්වහන්සේ දේශනා කළේ. මේ වේදනාව අවබෝධ කළ යුතු දෙයක් මිස එයට ප්‍රතිවිරුද්ධකමක් දක්වන දෙයක් නෙවෙයි. මෙන්න මේ විදිහට උන්වහන්සේලාගේ ජීවිත පහ පුදුම විදිහේ ධර්ම බලයන් ගොඩනගාගෙන තිබෙලා තියෙනවා. ඒ නිසා මේ ජීවිත පින්නතුනේ අද දෙවියන් අතර, මනුෂ්‍යයන් අතර, බ්‍රහ්මයන් අතර පින්නතුනේ විරාජමාන වන මහා පින්විත ජීවිත බවට පත් උනේ මේ සද්ධර්ම ලාභය ලැබෙමින් තමා පිහිටක් කරගත්ත නිසාමයි පිළිතුරු. ඒ නිසා අපි මේ කාරණාවන් සිත් තුළ දරාගෙන අපි හොඳින් මේ ධර්මයට එකතු වෙලා අපේ ජීවිත සකවත් කරගන්න අපි මහන්සි ගමු. එහෙමනම්
මේ ලෝකේ අපට සියල්ල අත්හැර දාලා යන්න වෙනවා කියන අවබෝධයක්, ඒ වගේම මේ ලෝකේ අපි ජීවත්ව ඉන්න තාක්කල් මේ අපට ඇතිවෙන මේ ආශාවන් නිසා ඒවාටම අපි යටපත් වෙලා ජීවත් වෙනවා. මෙන්න මේ හේතු කරගෙන අපි සංසාරේ දුක පිණිස අප්‍රමාණව කෙලෙස් ධර්මයන් අපි රැස් කර කර ජීවත් වෙන්න වෙලා තියෙනවා කියන මේ අවබෝධයත් අපි හොඳින් ඇති කරගෙන මේ සියලු දුක්ඛ ධර්මයන් අපේ ජීවිත තුළින් දුරු කර ගන්නට නම් තථාගත සද්ධර්මයේම මනසිකාර කර කර අපේ ජීවිත සුවපත් කර ගන්න ඕනේ කියන මෙන්න මේ බලවත් වූ ධර්ම අධිෂ්ඨානය අපි ඇති කර ගන්නට ඕනේ පිටුතුනි. ඒ නිසා තථාගත සද්ධර්මය අපට ලැබුණා, සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ලැබුණා, යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වන ප්‍රතිපදාව අපට ලැබුණා, ධර්මානුධර්ම පිළිවෙත අපට පහළ වෙලා තියෙනවා. මේවා පිළිබඳව අපි හොඳින් තේරුම් ගන්න අවබෝධ කරගෙන හිමිදිරි උදෑසනෙන් අපි පින්වතුනි අවදි වෙන්න පුරුදු වෙන්න, උදෑසන අවදි වෙලා ශරීරය පිරිසුදු කරගෙන තිලෝගුරු බුදුරජාණන් වහන්සේට සුවඳ තෙලින් තෙල් පහන් දන්වලා, සුවඳ මල් පූජා කරලා, පෙන් පූජා කරලා, බුද්ධ වන්දනා කරලා දවස ආරම්භ කරන්න අපේ ජීවිතේ පුරුදු කරගන්න. දහවල් කාලේ විවේකයක් ලැබෙන වෙලාවට බුදු ගුණ මෙනෙහි කරන්න පුරුදු වෙන්න, මෛත්‍රී චින්තාව පවත්වන්න පුරුදු වෙන්න, කයේ අසුභය පිළිකුල් බව තමන්ම තමන්ගේ ශරීරයේ ආදීනව දකිමින් මේ දකින ආදීනවයන් හොඳින් මනසිකාර කරන්න පුරුදු වෙන්න, ජීවිතයේ අනියතයි මරණය නියතයි කියන එක මෙනෙහි කරන්න පුරුදු වෙන්න. රාත්‍රී කාලේ නිින්දට පෙර පින්වතුනි හොඳට පන්සිල් සමාදන් වෙලා බුදුන් වඳලා වත් පිළිවෙත් කරලා වත් පිළිත් ධර්මයන් දේශනා කරලා ප්‍රකාශ කරලා සජ්ජායනා කරලා තමන්ගේ මේ මනුෂ්‍යාත්ම භාවයේ සපවත් කරගන්නට මහන්සි ගන්නට. රාත්‍රියේ නිද ඇඳට ගිහිල්ලා පින්වතුනි මෛත්‍රී සිතින් යුක්තව නිදා ගන්නට පුරුදු වෙන්න. පිරිසුදු හිතින් උදෑසන අවදි වෙන්න ලැබෙනවා. නපුරු සිහින පෙළෙන්නේ නැහැ. දෙවියන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, සොර සතුරු ගිනිජල වසවි සවියාවද විපත්ති වළකිනවා. මරණාසන්න මොහොතේ මේ මෛත්‍රී සිතුවිලි පහළ වුණොත් නිදා පිබිදියාක් මෙන් පිළිතුනේ බබලව ගිහින් උත්පත්තිය ලැබෙනවා. ඒ තරම් හේතු සම්පත්තිය මේ මෛත්‍රී ගුණ බලයට තියෙනවා. ඒ නිසා සදහැති සත්පුරුෂ මෞපියවරුනි මේ වටිනා ධර්මයෙන් තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනයක් ගන්නට මේ දුර්ලභ වූ සම්බුද්ධ ශාසනයේ අපට මේ ලැබිච්ච පින් ඇති ජීවිතය බොහෝම වටිනා ජීවිතයක් බවට පත් කරගන්න සෑම සියලු දෙනාම අදිෂ්ඨාන ඇති කරගන්නට ඒ උදාරතර පිළිවෙත් ධර්මයන් පූර්ණේ කරගන්නට රත්නත්‍රයේ පිහිට බුද්ධාදී අනන්ත ගුණානුභාව බලයේ පිහිට සියලු දෙවිය රාජ මණ්ඩලයේ අනන්ත උපකාරය ඒකාන්තයෙන්ම ලැබේවා සලසේවා කියන අදිෂ්ඨානය ඇති කරගත යුතු වෙනවා. පින්වත් පින්මාල් මහත්මාණන් ඇතුළු එවැගේම මේ මෞතුමිය එවැගේම පවුලේ අනිකුත් සියලුම සදහැති සත්පුරුෂ ඥාති බන්දු සහෝදර හිතවත් සියලු දෙනාම එකට එක්කාසු වෙලා තමන්ගේ ස්වාමි පුත්‍රයාණන් පියාණන් සිහිපත් කරලා එතුමාණන්ට පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් වටිනා වූ සත්පුරුෂ පුණ්‍ය ධර්මයේ කොයි මෙතෙක් වේලා මේ සිද්ධ කරගන්නට යෙදුනේ. පින්වත් වෛද්‍යතුමන් වැඩ උපාලි ඉන්ද්‍රසිරි පියාණන් සිහිපත් කරලා එතුමාණන්ගේ පරලොව ජීවිතයට මේ උදාරතර පුණ්‍ය සම්පatti බලය ඒකාන්තයෙන්ම අපි කවුරුත් සාදරයෙන් අනුමෝදන් කරමු. අපි මෙතෙක් වේලා සීලයක පිහිටාගෙන
සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෛත්‍රී සිත් පැතිරවීමෙන් මේ උත්තරීතර ධර්මය දානය කිරීමෙන් ලබන ලද අනන්ත පුණ්‍ය සම්භාර බලය අපේ පින්වත් පියතුමාණන්ගේ පරලොව ජීවිතයට මේ පුණ්‍යලාභේ කාන්තයෙන් අත්පත් වේවා. එතුමාණන්ට මේ පින දැනේවා පෙනේවා. සියාතින් කළ පිනක් සේදක අනුමෝදන් වේවා. සසර ගමනේ නිවන් දකිනා ජාති දක්වා උපදින භවයක් ගානේ නිරෝගී සම්පත්තති ජීවිත ගත කරගන්ට මේ උදාරතර පුණ්‍යලාභයක් පත් වේවා. එවැනි අසනීප දුක් පීඩා කරදර විපත්ති සසර ගමනේදී එතුමාට නොලැබේවා. සැපැති මහේසාක්‍ය පිංගති ජීවිත ගත කරගෙන ආලෝකමත් ජීවිත ගත කරගෙන දෙවියන් සහිත ලෝකයාට වැඩ ඇති ජීවිත ගත කරගෙන පිංගති ජීවිතයක් බවට පත්වෙමින් සුවසේ පාරමී පිළිවෙත් පුරාගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් ලබන අමා නිවන් සුව අවබෝධ කරගන්නට ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ශාසන භාරධාරී අල්පේ ශාක්‍ය මහීශාක්‍ය මහානුභාව සම්පන්න සියලුම දිව්‍ය රාජ සමූහයා මේ පින් දකීවා අනුමෝදන් වේවා. සැපයෙන් සැපයටම පත් වේවා. සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා ද්වීපයට බෞද්ධ ජනතාවට සිල්වත් ගුණවත් මහා සංඝරුවනට මේ උදාරතර පුණ්‍ය සම්පත්ති ධර්මයන් අනුමෝදන් වන ශාසන භාරධාරී දෙවියන්ගේ ධාර්මික දෙවි රැකවරණය පිහිට ආශිර්වාදයේ සැලසේවා. දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධි ඥාන වලින් අමා නිවන් සම්පත් සුවසේ ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. හිතවත් මෙලහත් හිතවත් සෑම සියලු සත්නට මේ පුණ්‍යලාභේ ලොවී ලෞතුරා සම්පත් පිණිස වේවා. සියලු සත්වයෝ මෙපින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සුගති මඟ නිවන් මඟ පාරමී පිළිවෙත් පුරා ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සම්පත් ලබත්වා කියලා පින් ආශිර්වාද සිද්ධ කරමු. අවසාන වශයෙන් මේ පින්වත් මහත්මාණන් ඇතුළු මේ පින්වත් බෞද්ධමිය පෙරමුණේ තබාගෙන ඒ සහෝදර ඥාතීක මිතුරු පින්වත් සියලුම දෙනා එකට එක්කාසු වෙමින් මේ සිද්ධ කළා වූ මේ උදාරතර ධර්ම දානමය පුණ්‍ය සම්භාර බලය පින්වත් සියලුම දෙනාටද මේ කාන්තයෙන් මේ පින එකසේ පිණිට වේවා. මේ ධර්ම දේශනා පින්කම සඳහා මගපාදවන්ත යෙදුණු ආරාධනාවන් සිද්ධ කරන්ට යෙදුණු පින්වත් දොස්තර මහත්මාණන්ට මේ උතුම් පුණ්‍ය සම්පත්ති බලය එකසේවත් වේවා. සියලු දෙනාටද මේ උතුම් පින එකසේ පිහිටීමෙන් සියලු දෙනාගම ජීවිත වටා පවතින සියලු අසනීපකම් අපලෝපද්‍රව අතුරු අන්තරාය නවංග්‍රහ දෝෂ සතර විපත් සියල්ල දුරු වේවා. ආරක්ෂාව සත ශාන්තිය සැලසේවා. බුද්ධාදි රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය ලැබේවා. කිසිදු කරදරයක් බාධාවක් පරිහරයක් විපත්තියක් සීලකින් වත්කම වේවා. සර්වාරක්ෂාව සැලසේවා. ආයුවරණ සප බල ඥානයන්ගෙන් බුදුන්පත් වේවා. සියලු දෙවියන්ගේ ධාර්මික දෙවි රැකවරණය නිරතුරුව සැලසේවා. විජයශ්‍රී බෝධීන් වහන්සේගේ අනන්ත ගුණානුභාව බලයෙන් විනස් දෝනයක් සරුවච්ච ධාතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් සත්බුදුරජාණන් වහන්සේලාගේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ 5,12,27 නමක් වූ සරුවච්ච බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත සීල සමාධි ආදී අනන්ත පාරමී ගුණ බලයෙන් සෑම සියලු දෙනාම සතර ඉරියව්වේම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ආයුෂයෙන් වැඩෙත්වා වරණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා සද්ධාදී ගුණයන්ගෙන් වැඩෙත්වා. තව තවත් මේ ශාසනය පිහිට කරගෙන කුසල පාරමී ධර්මයන් සිද්ධ කරගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් ලබන
අග්‍රාමා නිර්වාණ සම්පත්තිය ලැබීම පිණිසම මේ උතුම් පුණ්‍ය ලාභය සියලු දෙනාටම එකසේ හේතු වේවා වාසනාව වේවා කියා සාදු කියා පින් අනුමෝදන් වන්තේ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු මං පරන්ති. වන්දනා කරගන්න. තනගලට වන්දින්න. සම්පීතියෝ විවර්ජන්තු සම්ම රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සම්ම මංගලං. රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්ම මංගලං. රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්ම මංගලං. රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ. සුපත්ති